හායි ඔයාලගේ WhatsApp account එක හොයාගන්න. මගේ account එක මෙතන තියෙන්නේ. මම ඒක ඩබල් ටච් කරනවා. ඔයාලත් මම ඩබල් ටච් කරගන්න. ගියාම ඔයාලට ඕන කෙනෙක්ගේ WhatsApp account එකකට යන්න. මෙන්න මෙහෙම. එතෙන් ඩබල් ටච් කරන්න. ඔයාලට account එකට ගියාම පැත්තෙන් පෙන්නනවා මැසේජ් කරන තැන ඉනාමුවක් වගේ. ඒක ඩබල් ටච් කරන්න. ඔයාලට ඒක ඩබල් ටච් කරාම මේ වගේ තැනකට එනවා. ඉතින් ඔයාලා පැන්සලක් තියෙනවා කොළ පාට. ආන් ඒක ඩබල් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට ඕන ෆොටෝ එකක් මෙතනින් ඩබල් ටච් කරන්න. අපි මේ ෆොටෝ එක ඩබල් ටච් කරමු. මම මේ ෆොටෝ එක මම කරගත්තා. ඔයාලට ඕන එකක් ඔයාලා කරගන්න. ඊට පස්සේ ඔයාලට ඕන නම මෙතෙන් ගහගන්න. ඔයාලා මෙතන ටී අකුරට ටච් එකක් දෙන්න. ඔයාලා ටී අකුරට ටච් එකක් දුන්නාම ඔයාලට කීපෑඩ් එකක් එනවා. ඔයාලට ඕන නම ඒ කීපෑඩ් එකේ ඩයල් කරන්න. මම මේක දානවා අපි ලස්සනයි ළමයි. අපි ලස්සනයි නේද ළමයි. ඔයාලට ඕන භාෂාවක් ඉංග්‍රීසි භාෂාවක් තියෙනවා. ඒක හැඩතල දාන්න පුළුවන්. එතන ඩයල් පෑඩ් වලින් අකුරු පේලියක් තියෙනවා. මේ විදිහට. පැත්තෙන් පෙන්නනවා. මම ඒක කරන්න යන්නේ නැහැ. මම මෙහෙම දානවා. අපි තාම පස්සේ ඔයාලට ඕන විදිහට ස්ටිකරේ හදාගන්න. ස්ටිකරේ හදාගත්තාම පස්සේ ඔයාලට ඒක ෆෝන් එකට ගන්න ඕනේ. ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඒක මේක යටින් සිලෙක්ට් කරගන්න බටන් එක ඩබල් ටච්. ටච් කරගත්තාම පස්සේ ඔයාලා මේකෙන් ඒ WhatsApp මේකෙන් අයින් වෙන්න. උනා ඔයාලට වෙන්න ඒ ස්ටිකරේ අපි දැන් ඒ ගියේ එක්කෙනාගේ WhatsApp account එක මෙහෙම පැත්තෙන් පෙන්නනවා. ඒක ඔයාගේ මම එකක් කියලා දෙන්නම්. ඔයාගේ ඔයා මෙන්න මේකට යන්න ආයි. ඔයාලගේ account එකේම මේකට. ගියහම ඊට පස්සේ දැන් පෙන්නනවා දැන් එතන කොළ පාට පැන්සල වගේ තියෙන තැනින් දැන් පෙන්නනවා ඔයා හදාගත්ත ස්ටිකරේ. ඔයාලට දැන් කාට හරි ඒක දාන්න ඕන. ඒකෙන් අරගෙන දැන් මේ හායි ගයිස් මං එහෙනම් ඔයාලට කියලා දුන්න වීඩියෝ එක ඉවරයි. මගේ වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෆලෝ කරන්න. Goodbye.